ඔයා දැනන් ඉඳලා තියෙනවද ඔයාගේ PC එකට? එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකට කොහොමද වෛරස් එන්ටර් වෙන්නේ කියන එක. ඒ වගේම තමයි ඔයා කොහොමද මේ වෛරස් වලින් ඔයාගේ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඔයාගේ PC එක ආරක්ෂා කරගන්නේ කියන එක. දැන් අපි කතා කරමු කොහොමද වෛරස් එකක් ඔයාගේ PC එකට එහෙම නැත්නම් ලැප්ටොප් එකට එන්ටර් වෙන්නේ කියන එක. හිතන්නකෝ ඔයා දන්නේ නැති වෙබ්සයිට් එකකට ඔයාට යන්න වෙනවා. ඔයා හිතනවා ඒක ලීගල් සයිට් එකක්. ඒකේ කිසිම වෛරස් එකක් නැහැ. ඒකේ තියෙන ෆයිල්ස් ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරන ෆයිල්ස් වලින් ඔයාගේ ලැප්ටොප් එකට එහෙම නැත්නම් ඔයාගේ PC එකට වෛරස් එන්න පුළුවන්. මොකද ඔයා දන්නේ නැති වෙබ්සයිට් එකකින් තමයි ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා ඊමේල්ස් බලද්දී ඔයාගේ ස්පෑම් ෆෝල්ඩර් කියලා එකක් අහලා ඇති. අන්න ඒ ස්පෑම් ෆෝල්ඩර් එකේ තියෙන ඊමේල්ස් ඔයා ඕපන් කරද්දී ඒ වගේ ඇටච් වෙලා තියෙන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරොත් ඒ වගේම ඔයාගේ PC එකට එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකට වෛරස් එන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වෙබ්සයිට්ස් වලට ගිහලා සර්ච් කරද්දී වෙබ්සයිට්ස් වල යම් කරුණු හොයද්දී ඔයා දැකලා ඇති එකපාරට pop up ads එනවා. ඔයා ලක්ෂ 5ක් දින්න ඔයා මේ වගේ iPhone එකක් දෙන්නලා තියෙනවා. මේක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඒ iPhone එක දෙනවා. එතකොට ඔයාට මේ ලක්ෂ 5 දෙනවා. අන්න ඒ වගේ ads දැකලා ඇති. ඔයා ඇත්තටම ඒවා ක්ලික් කරපුවාම සමහර විට ඔයා වෛරස් එකක් ඇත්තටම ඉන්ස්ටෝල් කරගන්නවා වෙන්නත් පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකට එහෙම නැත්නම් ඔයාගේ PC එකට. ඒ වගේම තමයි ඔයා ගොඩක් දුර්වල පාස්වර්ඩ්ස් දාලා තියෙනවා නම් ඔයාගේ PC එකට. එතකොටත් හැකර්ස්ලාට මේවා ගස් කරලා ඔයාගේ PC එකට ඇතුල් වෙලා ඔයාගේ ඩීටේල්ස් අරන් වෛරස් දාන්න පුළුවන් ඔයාගේ PC එකට එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකට. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මම දැන් කිව්වේ කොහොමද ඔයාගේ PC එකට ලැප්ටොප් එකට වෛරස් එන්ටර් වෙන්න පුළුවන් ක්‍රමනේ. දැන් මම කියන්න කොහොමද ඒ වගේ ඔයාලට ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්. ඔයාගේ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඔයාගේ PC එක Windows operating system එකක් නම් දුවන්නේ. ඔයාලට default එනවා Windows security කියලා ඇප් එකක්. ඉතින් මේ ඇප් එක හරහා මේ වගේ වෛරස් වලින් ප්‍රොටෙක්ට් වෙන්න. ඉතින් මම දැන් කියන්නම් කොහොමද Windows security ඇප් එක use කරන්නේ වෛරස් වලින් ප්‍රොටෙක්ට් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් Windows search bar එකේ Windows security කියලා මේ විදිහට search කරගන්න. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් open Windows security කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Windows security app එක මේ විදිහට open වුණා. ඉතින් මේකේ වම් අත පැත්තේ ඔයාලට tabs කීපයක් බලා ගන්න පුළුවන් virus and threat protection කියලා. ඒ වගේම account protection, firewall and network protection මේ වගේ tabs කීපයක්ම. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ තියෙනවා tab එකක් virus and threat protection කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන option කීපයක් තියෙනවා. scan option කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් scan options වර්ග කීපයක්. ඉතින් quick scan ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් වෛරස් රැඳෙන්න පුළුවන් ෆෝල්ඩර්ස් ගස් කරලා ඒ වගේ පොඩි ස්කෑන් එකක් දාලා ඒවා අයින් කරන එක තමයි quick scan එකෙන් කරන්නේ. එතකොට full scan එකෙන් කරන්නේ සියලුම files hard එකේ තියෙන සියලුම files check කරලා ඒ වගේ වෛරස් තියෙනවා නම් ඒවා අයින් කරන එක තමයි full scan එකෙන් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ තවත් ටැබ් එකක් තියෙනවා firewall and network protection කියලා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් domain network, private network, ඊට පස්සේ public network කියලා network වර්ග තුනක් තියෙනවා. ඉතින් domain network එකක් කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා ස්කෝල් එකේ එහෙම නැත්නම් ඔෆිස් එකක වැඩ කරනවා නම් අන්න එතන තියෙන domain network එකක්. ඊට පස්සේ ඔයා private network එකක් කියන්නේ ඔයා ගෙදර ඉන්නකොට wifi එකක් පාවිච්චි කරනවා නම් අන්න එතන තියෙන private network එක. public network එකක් කියන්නේ ඔයා හිතන්නකෝ එයාපෝට් එකක ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයා බස් ස්ටෑන්ඩ් එකක ඉන්නවා නම් එතන තියෙන wifi එක ගොඩක් දුරට public network එකක් වෙනවා. මොකද ඒකට ඕන කෙනෙක්ට join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක තමයි ගොඩක් භයානකම. මොකද hackers-ට උනා join වෙන්න පුළුවන්. එතකොට ඔයා public network එකක් use කරනකොට ඔයා මතක තියාගන්න VPN එකක් use කරන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් domain network, private network, public network මේ වගේත් මම firewall and network protection එක on කරලා තියෙන්නේ මේ network වර්ග තුනේම. ඉතින් මේ වගේ tech tips and tricks videos ඉස්සරහටත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට අපිව contact කරගන්න පල්ලෙහා description එකේ WhatsApp ඒ වගේම අපේ social media links දාලා තියෙනවා. ඒවා through ඔයාලට අපිව contact කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න.